දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2019 අනුකලනය ගාන. මේකේ A කොටස කියලා තියෙනවා θ විචලනය වෙනවා බිඳුවේ ඉඳලා ෆයි බෙදීම 4 සඳහා x සමානයි 2 sin වර්ග θ ධන 3 ආදේශය පාවිච්චි කරලා මෙන්න මේ අනුකලනය හොයන්න කියලා. අපි ඔක පියවරෙන් පියවර හදාගෙන යනවා. මේ තියෙන අනුකලනය ගාන මේ ගාන කියනවා x සමානයි 2 sin වර්ග θ ධන 3 කියන ආදේශය පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ ආදේශය පාවිච්චි කරනකොට මොනවද වෙනස් වෙන්නේ? මෙන්න මෙතන x කියන හැම තැනටම අපි ආදේශ කරන්න ඕන මොකද්ද? θ පාවිච්චි කරලා 2 sin වර්ග θ ධන 3 කියන එක. ඒ වගේම තමයි අපි මෙන්න මේ හැම සීමාවක්ම වෙනස් වෙන්න ඕන. ඒ වගේම තමයි මෙන්න මෙතන dx කියන එක වෙනස් වෙන්න ඕන dθ කියලා. එතකොට කොහොමද මේක වෙනස් කරන්නේ? අපි මුලින්ම මෙන්න මේ dx කියන එක වෙනස් වෙනවා නම් අපි dx කියන එක dθ භාවිත කරලා ලියා ගන්න ඕන. අපි ඒක කරන්න මෙන්න මේක අපි θ විශයෙන් අවකලනය කරන්න වෙනවා. dx බෙදීම dθ සමාන වෙනවා දෙවාරයක්. දැන් මෙන්න මෙතන වර්ග කියන එක ඉස්සරහට එනවා 2 sin θ අවකලනය කරාම cos θ. ධන 3 කියන එක අවකලනය කළාට පස්සේ ඒක බිඳුව වෙනවා. dx බෙදීම dθ මෙතන එනවා 2 මෙන්න මේක අපිට ගන්න පුළුවන් මොකද sin 2θ කියලා. sin 2θ. අපි දැන් මේක dx කියන එක තනි කරගත්තොත් අපිට ගන්න පුළුවන් dx සමානයි 2 sin 2θ වාරයක් dθ කියලා. දැන් අපි dx වලට අපි අගයක් හොයාගත්තා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේකේ සීමාව වෙනස් කරන්න. සීමාව වෙනස් කරනකොට කොහොමද? x සමානයි 3 විට සීමාව මොකක්ද? ඒකට කරන්න තියෙන්නේ x සමානයි 3 වෙනකොට මෙන්න මේක ආදේශ කරනවා. 3 සමානයි 3 x සමානයි 2 sin වර්ග θ ධන 3ට x සමානයි 3 කියන එක ආදේශ කරනවා. එතකොට කී දෙන්නේ උත්තරේ? 3 සමානයි 2 sin වර්ග θ ධන 3. එතකොට ඒ කියන්නේ මේ 3ට මේ 3 කැපිලා යනවා. sin වර්ග θ කියන එක එනවා බිඳුවයි. ඒ කියන්නේ sin θ කියන එක මොකද්ද? බිඳුවයි කියලා ගන්නවා. දැන් මෙන්න මේක අපිට කියලා තියෙනවා විශේෂයෙන්ම θ කියන එක pi බෙදීම 4යි ධන pi බෙදීම 4යි බිඳුවයි අතර තමයි විචලනය වෙන්නේ කියලා. එහෙනම් මෙන්න මෙතන sin θ ගේ θ කියන එක අංශක බිඳුව. නේද? θ කියන එක අංශක බිඳුව. එතකොට අපි දැන් බලමු x සමානයි 4 විට. ඒ කියන්නේ උඩත් සීමාව තමයි අපි දැන් බලන්නේ. එතකොටත් අපි ආදේශ කරනවා x සමානයි 2 sin වර්ග θ ධන 3 කියන එකට x කියන්නේ 4. ඊට පස්සේ 2 sin වර්ග θ ධන 3. එතකොට එනවා sin වර්ග θ කියන එක 4 ඍණ 3 කියන්නේ 1යි. මෙතන 1යි. මෙන්න මේ දෙකත් මේ පැත්තට ගෙනිච්චට පස්සේ භාගයයි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් sin θ කියන්නේ මොකද්ද? ධන හෝ ඍණ 1 යට මූල 2යි කියලා. හැබැයි කියලා තියෙනවා මෙන්න මෙතන θ කියන එක විචලනය වෙන්නේ මොකක් අතරේද? ධන ෆයි බෙදීම 4යි බිඳුවයි අතර කියලා. ඒ කියන්නේ θ කියන්නේ ධනාගයක්. θ කියන එක ධනාගයක් වෙනවා නම් මෙන්න මෙතන sin θ කියන එක මොකක් වෙන්න ඕනද? sin θ කියන එකත් මෙතන ධනාගයක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක නිසා අපිට කියන්න පුළුවන් θ කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම ෆයි බෙදීම 4යි කියලා. තේරුණාද? හැබැයි මෙන්න මේ සම්බන්ධය මෙතන දීලා තිබුණේ නැත්තම් අපිට කියන්න බෑ මේක ඍණ ෆයි බෙදීම 4ද ධන ෆයි බෙදීම 4ද කියලා. දැන් අපි සීමාවත් හොයාගත්තා. dx ට අගයන් හොයාගත්තා. අපි දැන් මෙන්න මේකට ආදේශ කරමු. ආදේශ කරනකොට අපි මේ සම්බන්ධය i කියලා ගමු. i කියන එක සමාන වෙනවා අනුකලනය 3 ඉඳලා 4 දක්වා වර්ගමූල x ඍණ 3 බෙදීම 5 ඍණ x dx.
අපි දැන් ඔන්න ඔකට තමයි ආදේශ කිරීම කරන්න යන්නේ. අපේ මේකේ උඩත් සීමාව මොකද්ද? මේ තියෙන්නේ. ඉහළ සීමාව මොකද්ද? x සමානයි 4 වෙනකොට ටිකිට කියන එක 5 බෙදීම 4 වෙනවා. ඒ කියන්නේ 5 බෙදීම 4. මේ තියෙන යටත් සීමාව. ඒ කියන්නේ x සමානයි 3 වෙනකොට θ සමානයි 0 වෙනවා. මෙතන x තියෙන හැම තැනටම අපි ආදේශ කරනවා මොකද්ද? 2 sin වර්ග θ ධන 3. ඒ වගේම උඩ තියෙනවා ඍණ 3 කියලා එකකුත්. ඒ වගේම යට තියෙනවා පහ ඍණ 2 sin වර්ග θ ධන 3. dx කියන තැන අපිට ආදේශ කරනවා මොකද්ද? 2 sin 2 θ වාරයක් dθ. මෙතන ආයි දානවා බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා මේකට මේක අයින් වෙලා යනවා. අනුකලනය 2 sin වර්ග θ බෙදීම මේකෙන් මේක අඩු කළාට පස්සේ මොකද මෙතන ඍණාන්තර තියෙන්නේ? 5 ඍණ 3 කියන එක 2 කියලා එනවා. 2 ඍණ 2 sin වර්ග θ. ඒ වගේම මෙතන එනවා 2 sin 2 θ dθ. දැන් අපිට ඕන නම් මෙන්න මේක ඇතුලේ තියෙන එක සුළු කරන්න පුළුවන් නේද? දෙකේ ඉලක්කමක් එළියට ගන්න පුළුවන්. මම එළියට අරගෙනම ලියනවා. ඒ කියන්නේ මෙතන දෙකේ ඉලක්කමක් එළියට ගත්තොත් මෙතන එනවා 1, මෙතන එනවා sin වර්ග θ. මේක දැක්කම අපිට පුළුවන් මේකයි කපලා දාන්න. ඔන්න ඊට පස්සේ එනවා බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා උඩ එනවා අනුකලනය sin වර්ග θ cos වර්ග θ වාරයක් දෙවාරයක් 2 sin θ cos θ dθ කියලා. දැන් අනුකලනයේ බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා sin වර්ග θ කියන එක අපි අයින් කරලා අපිට ගන්න පුළුවන් මොකද්ද? sin θ කියලා. ඒ වගේම cos වර්ග θ කියන එක අයින් කරලා අපිට ගන්න පුළුවන් cos θ කියලා. එතකොට එනවා මෙතන මොකද්ද? 4යි sin θ cos θ dθ. මේ cos cos කැපිලා යනවා. අනුකලනය බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා මෙන්න මෙතන 4යි sin වර්ග θ කියන එකට අපි ගන්න පුළුවන් sin වර්ග θ. මම මේකේ දෙකක් ඇතුලේ තියාගෙන දෙකක් විතරක් එළියට ගන්නවා. දෙකක් එළියට අරන් dθ කියලා ගන්නවා. ඒ මොකද මම මෙතන දකිනවා දැන් මෙතන sin වර්ග θ කියලානේ තියෙන්නේ. sin වර්ග θ කියලා තියෙනකොට අපිට අලුත් සම්බන්ධයක් මතක් වෙනවා. මොකක්ද ඒ සම්බන්ධය? cos 2 θ කියන එක සමාන වෙනවා sin පදවලින් විතරක් ලිව්වොත් 1 ඍණ 2 sin වර්ග θ. දැන් මම මේක 2 sin වර්ග θ කියන එක ඉතුරු කරගත්තොත් එනවා 1 ඍණ cos 2 θ කියලා. ඔන්න ඕක මෙන්න මෙතෙන්ට මම ඇප්ලයි කරනවා. 2 sin වර්ග θ කියන තැනට. එතකොට මට මෙන්න මේ සම්බන්ධ වෙනවා. අනුකලනයේ බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා 1 ඍණ cos 2 θ dθ. ඒ කියන්නේ දෙවාරයක් බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා dθ ඍණ අනුකලනයේ බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා දෙවාරයක් cos 2 θ dθ. මේක ඇවිල්ලා 2 θ 2 θ කියන්නේ බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා ඍණ දෙවාරයක් cos 2 θ කියන්නේ මොකද්ද? sin 2 θ බෙදීම 2 බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා. අපි දැන් මෙන්න මේක සුළු කරමු. ඒ කියන්නේ දෙවාරයක් 5 බෙදීම 4 ඍණ බිඳුව. මේ දෙකට මේ දෙක කැපෙනවා. ඉතුරු වෙන්නේ මොකද්ද? sin දෙවාරයක් 5 බෙදීම 4 ඍණ sin බිඳුව. sin බිඳුව කියන්නේ බිඳුවයි. මෙතන එනවා 5 බෙදීම 2යි. ඒ කියන්නේ උත්තරේ එනවා 5 බෙදීම 2 ඍණ 1. B කොටස කියනවා භින්න භාග භාවිතයෙන් අනුකල එක බෙදීම x ඍණ 1 වාරයක්
x ඍණ 2 dx හොයන්න කියලා. අපි මුලින්ම මෙන්න මේකේ භින්න භාග කෑල්ල හොයලා ඉමු. භින්න භාග එන්නේ 1 බෙදීම x ඍණ 1 වාරයක් x ඍණ 2 සමාන වෙනවා අපි a බෙදීම x ඍණ 1 කියලා ගමු. ධන b බෙදීම x ඍණ 2 කියලා ගමු. අපි දැන් මේක දෙපැත්තම හරයෙන් ගුණ කරනවා. හරයෙන් ගුණ කරාට පස්සේ එනවා 1 සමානයි a වාරයක් x ඍණ 2 ධන b වාරයක් x ඍණ 1. දැන් මම මේකේ පදවල සංගුණක සමාන කරනවා. සංගුණක සමාන කරද්දී මම මුලින්ම සමාන කරනවා x ගේ බිඳුව වෙනි බලය. ඒ කියන්නේ නියත පදයේ සංගුණ. වම් අත පැත්තේ තියෙන නියත පදයක් ඔව් 1යි. දකුණු අත පැත්තේ තියෙනවා ඍණ 2යි ඍණ b2යි. 1 සමානයි ඍණ 2යි a ධන ඍණ b. ඊට පස්සේ සමාන කරන x ගේ පළවෙනි බලයේ සංගුණක. x ගේ පළවෙනි බලයේ සංගුණක තියෙනවා. වම් අත පැත්තේ බිඳුවයි x ගේ පළවෙනි බලයේ සංගුණක නැහැ. දකුණු අත පැත්තේ තියෙනවා ax ධන bx කියලා. ඒ කියන්නේ මෙතන ඉතුරු වෙන්නේ a ධන b කියලා. මම මේ දෙකම එකට එකතු කළොත් මේ දෙකම එකට එකතු කළ බලමු. එකට කළොත් වම් අත පැත්තේ එනවා 1යි දකුණු අත පැත්තේ එනවා ඍණ 2යි a ඍණ b ධන a ධන b. මේ b ට b කැපිලා යනවා. 1 a එකක් ඉතුරු වෙනවා. 1 ඍණ e එකක් ඉතුරු වෙනවා. ඍණ a සමානයි 1යි. ඒ කියන්නේ a සමානයි ඍණ 1යි. දැන් මම මෙන්න මේකෙන් ගන්න පුළුවන් මොකද්ද? a සමානයි ඍණ b කියලා. ඒ කියන්නේ b කියන්නේ කීයද? ඍණ a. ඒ කියන්නේ b ගේ අගය ධන 1යි. අපිට දැන් a ටයි b ටයි අගයන් දෙකක් එකක් තමයි ඍණ 1 අනිත් එක තමයි ධන 1. ඕක පාවිච්චි කරලා අපි දැන් භින්න භාග ආකාරයෙන් ලියමු. මෙන්න මෙහෙම පිළිතුර ලියලා තියෙනවා. 1 බෙදීම x ඍණ 1 වාරයක් x ඍණ 2 කියන එක සමානයි a කියන එක බෙදන ඍණ 1 බෙදීම x ඍණ 1 ධන 1 බෙදීම x ඍණ 2. ඕක තමයි භින්න භාග ආශ්‍රයෙන් ලියවම එන්න පිළිතුර. අපිට කියන්නේ ඔන්න ඕක පාවිච්චි කරලා අනුකලනය 1 බෙදීම x ඍණ 1 වාරයක් x ඍණ 2 අනුකලනය හොයන්න කියලා. මෙන්න මේකේ අනුකලනය සමාන වෙනවා අනුකල ඍණ 1 බෙදීම x ඍණ 1 වාරයක් 1 බෙදීම x ඍණ 2යි dx ගේ අනුකලනයට. අපිට දැන් වෙන වෙනම අනුකලනය දාන්න පුළුවන්. මෙතන ඍණ ලකුණ එළියට ගන්නවා මම. ඒ වගේම මෙතනත් අනුකලනය දානවා 1 බෙදීම x ඍණ 2 dx. එතකොට මෙතන හම්බ වෙනවා මොකද? ඍණ ln මාපාංක x ඍණ 1 ධන ln මාපාංක x ඍණ 2 ධන c1. මෙතන c1 කියන්නේ අභිමත නියතය. c1 යනු අභිමත නියතයකි. හරිනේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා t විශාලයි 2 2ට වඩා විශාලයිලු ft ගේ අගය හොයන්න කියලා. ft ගේ අගය කියන්නේ මොකද්ද? මෙන්න මේ උඩ තියෙන අනුකලනයටම සීමාවක් දාලා තියෙනවා ධන 3 ඉඳලා t දක්වා කියලා. ඒකෙන් ලැබෙන අගය තමයි ft කියන්නේ. ඒ කියන්නේ t ගේ ශ්‍රිතය කියන්නේ. අපි දැන් ft ගේ අගය හොයමු. ඒ කියන්නේ ft කියන එක සමාන වෙනවා මොකද්ද? අනුකලනය 3 ඉඳලා t දක්වා 1 බෙදීම x ඍණ 1 x ඍණ 2 dx කියන එකට. මෙන්න මේකේ සම්පූර්ණයෙන් අපි අනුකලනය හෙව්වා නේද? මෙන්න මේ කොටසේ අනුකලනය හෙව්වා. ඒ අනුකලනය තමයි මෙන්න මේක. මෙන්න මේකේ ධන c කියන එක අයින් කළා අපිට මෙන්න මේ කොටසට විතරක් සීමාව දැම්මනම් හරි. ඒ මොකද ධන c කියලා කියන්නේ සීමාවක් නැති වෙනකොට ඒකේ අනිශ්චිත අනුකලනයක් නිසා දාන අභිමත නියතය. අපි මේක අයින් කළා සීමාව දාමු. ඍණ ln x ඍණ 1 ධන ln x ඍණ 2 කියන එක දාන්න පුළුවන් 3 ඉඳලා t දක්වා කියලා. ඍණ ln t ඍණ 1 ධන ln t ඍණ 2 ඍණ ln 3 ඍණ 1 කියන්නේ 2යි ධන ln 3 ඍණ 2 කියන්නේ 1යි. ඊට පස්සේ ලැබෙනවා
මෙන්න මේකේ උත්තරේ ln t ඍණ 2 මාපාංක ඍණ ln t ඍණ 1 මාපාංක ln 1 කියන්නේ බිඳුවයි මෙතන ඍණ ධන මෙතන ln 2යි. මෙන්න මේක තමයි උත්තරය. ඊට පස්සේ තව පොඩි සංසිද්ධියක් මෙතන දීලා තියෙනවා. අපිට මෙහෙම මෙහෙම කරන්න පුළුවන්. හැබැයි මෙතන අපෝහණයක් දීලා තියෙන්නේ. මොකක්ද අපෝහණය කියන්නේ? මේ බලන්නකෝ. මෙන්න මෙතන මාපාංක ලකුණ නැහැ. මාපාංක ලකුණ අපේ උත්තරේ තිබුණා. අපි මේ මාපාංක ලකුණ අයින් කරන්නේ කොහොමද? අපිට සම්බන්ධයක් දීලා තියෙනවා. මෙන්න මෙතන t කියන එක අනිවාර්යෙන් 2ට වඩා විශාලයි කියලා. මාපාංක ලකුණ කරන්නේ මොකද්ද? මෙන්න මේක ඇතුලේ තියෙන එක ධනාගයක් බවට පරිවර්තනය කරන එක. හැබැයි අනිවාර්යයෙන්ම t කියන එක 2ට වඩා විශාලයි නම් මාපාංක ලකුණක් අවශ්‍ය වෙනවද මෙතෙන්ට? අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි ඒ? අනිවාර්යයෙන්ම t ඍණ 2 කියන එක ධනාගයක්. ඒ වගේම t ඍණ 1 කියන එකත් මෙතන ධනාගයක්. හරිද? ඒක නිසා අපි මෙතන ලියනවා සමානයි ln t ඍණ 2 ඍණ ln t ඍණ 1 ධන ln 2. ඒ මොකද ඒක එහෙම කියන්නේ? t කියන එක t කියන එක විශාලයි 2 හින්දා. මේක තමයි අවසාන උත්තරය. ඊළඟ ගාන කියන්නේ කොටස් වශයෙන් අනුකලනය පාවිච්චි කරන්න. කොටස් වශයෙන් අනුකලනය භාවිතා කරලා ln වාරයක් x ඍණ k dx හොයන්න. මෙහි k යනු තාත්වික නියතයක් කියලා කියනවා. ln වාරයක් x ඍණ k. අපි මේක j කියලා ගමු. j සමාන අනුකලනය ln වාරයක් x ඍණ k dx හොයන්න කියලා. අපි කොහොමද මේ ln ශ්‍රතයක් කොටස් වශයෙන් අනුකලනය කරන්නේ? අපි මුලින්ම හිතනවා මෙන්න මේක නියත පදයකින් ගුණ වෙලා තියෙනවා කියලා. කොහොමද ගුණ වෙලා තියෙන නියත පදය මොකද්ද? 1. 1 කියන නියත පදෙන් අනිවාර්යයෙන්ම ඕනම ශ්‍රතයක් ගුණ වෙනවා. ගුණිතයක අනුකලනය කරනකොට මොකද්ද අපි පාවිච්චි කරන සූත්‍රය? අනුකලනය u වාරයක් v dash dx කියන එක ගන්න පුළුවන්. මොකද්ද? u වාරයක් v dash ගේ අනුකලනය ඍණ අනුකලනය වෙච්ච එක වාරයක් u ගේ අවකලනය dx කියලා. අපි මොකද්ද ගත්තේ? u එහෙම්මම තියාගෙන v dash කියන එක අනුකලනය කරනවා. ඒ වගේම තමයි අනිත් පැත්තට මෙතනින් හම්බෙන v කියන එක තියාගෙන මෙන්න මේ u dash කියන එක අවකලනය කරනවා. තේරුණාද? ඕනම අවකලනය කළාට පස්සේ තමයි මොකක් හරි ගුණිතයක් වෙලා තියෙන එකක අනුකලනය ලබා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔන්නෝම තමයි මොකක් හරි ගුණිතයක අනුකලනය ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මෙන්න මෙතන මොකද්ද v dash මොකද්ද u dash කියලා. අපි ගමු මෙන්න මේක තමයි u කියලා. මේක u කියලා ගත්තොත් මේ 1 කියන්නේ මොකද්ද? 1 කියන්නේ v dash අවකලනය වෙච්ච කෙනා. එතකොට අපිට මොකද්ද කරන්න පුළුවන්? u තියාගෙන ln වාරයක් x ඍණ k කියන එක තියාගෙන මොකද්ද කරන්නේ? 1 කියන එක අනුකලනය කරනවා. 1 අනුකලනය කරත් ලැබෙන්නේ x ඍණ අනුකලනය x තියෙන එක තියාගෙන ln වාරයක් x ඍණ k කියන එක අවකලනය කරනවා. එක බෙදීම x ඍණ k x ගේ සංගුණකය 1යි dx. ඔන්නෝක දැන් අපිට ආයෙම අනුකලනයක් කරන්න තියෙනවා. මෙතන තියෙන ගුණිතයක අනුකලනයක්. ඕක ආයෙම අපිට ගුණිතයක අනුකලනයක් විදිහට හදන්න වෙනවා. අපේ ඕක මුලින් ඉඳන් ලස්සනට හදමු. x වාරයක් ln x ඍණ k ඍණ අපිට මේක හදන්න පුළුවන්. මොකද්ද? උඩ හදන්න පුළුවන් x ඍණ k කියන පදයක්. x ඍණ k ධන k. අපිට දැන් උඩ තියෙන x පදයක් විතරයිනේ. අපිට පුළුවන් මෙන්න මෙතන x ඍණ k කියන පදයක්ුයි ඒකට ධන k කියන පදයකුයි හදන්න. ඒකෙන් අපිට මේ කොහොමත් මෙන්න මේක අඩු කළාට පස්සේ x කියන පදේ විතරයි ඉතුරු වෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක කපල දාලා කලින් පදෙම ගන්න. එතකොට ගන්න පුළුවන් x ඍණ k dx සමානයි x වාරයක් ln x ඍණ k වාරයක් ඍණ. දැන් මම මේකේ මෙන්න මේ පදේ වෙන වෙනම බෙදනවා.
අනුකලනය x ඍණ k බෙදීම x ඍණ k ධන k බෙදීම x ඍණ k dx. දැන් මේකේ අනුකලනය වෙන වෙනම දාමු x ඍණ k වාරයක් ඍණ 1 dx ඍණ මොකද මෙන්න මේ ඍණ මේක ගුණ වෙනවා අනුකලනය k බෙදීම x ඍණ k dx. දැන් x වාරයක් ln x ඍණ k ඍණ dx අනුකලනය කරාම x කියලා එනවා. මෙතන එනවා k වාරයක් අනුකලනය 1 බෙදීම x ඍණ k dx. අපිට මෙන්න මේ කොටස ලියන්න පුළුවන් මොකද්ද? ln x ඍණ k කියලා. තේරුණාද? අපිට ඕන ලියන්න පුළුවන් ධන c2 කියලා. c2 කියන්නේ අභිමත නියතයක්. මෙන්න මේක සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා x ඍණ k වාරයක් ln x ඍණ k ඍණ x ධන c2. මෙතන c2 යනු අභිමත නියතයකි. හරි නේද? c2 කියන්නේ අභිමත නියතයක් කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඒක පාවිච්චි කළ අනුකලනය ft dt හොයන්න කියලා. අපි මුලින් ft කියන එක හොයාගත්තා. අපි මුලින් ft කියලා හොයාගත්තේ මොකද්ද? ft කියන එක සමාන වෙනවා ln t ඍණ 2 ඍණ ln t ඍණ 1 ධන ln 2ට. මේක වෙන්නේ t විශාලයි 2 වුණාම. අපි දැන් මේ දෙකේම අනුකලනය ගන්නවා. දෙපැත්තෙම ft ගේ අනුකලනය ගන්නවා. මොන විශේෂයෙන්ද? t විශේෂයෙන්. අනුකලනය ln t ඍණ 2 මෙන්න මේක අනුකලනය වෙන වෙනම දාන්න පුළුවන් ඍණ ලකුණකින් බෙදලා තියෙන හින්දා ln t ඍණ 1 dt මම මේකට වෙනම පෙළියක් නාස්ති කරන්නේ නැහැ. ln 2 dt. දැන් මෙන්න මේ එක් අගයක් හරියට නිකන් මොකක් වගේද? හරියට නිකන් මොන වගේද? අනුකලනය ln x ඍණ k කියන පදයක් වගේ. මෙන්න මේකේ තියෙන පදයක් වගේ නේද? එහෙනම් අපිට උඩින් ලැබුණු ප්‍රතිඵලය ඒ කියන්නේ මෙන්න මේ අගය සෑම පදයකටම ආදේශ කරන්න පුළුවන්. අපි ආදේශ කළ බලමුකෝ. මුලින්ම මේකට ආදේශ කරනවා. මේකට ආදේශ කරන තැන එනවා t ඍණ 2 න තියෙන්නේ. එහෙනම් t ඍණ 2 වාරයක් ln t ඍණ 2 ඍණ t. ඊට පස්සේ මෙතන මෙන්න මේ පදයට ආදේශ කරනවා t ඍණ 1 වාරයක් ln t ඍණ 1 ඍණ t. ln 2 අනුකලනය කියන්නේ මොකද්ද? ln 2 අනුකලනය කියන්නේ ln 2 කියන්නේ මෙතන නියතයක් විදිහට හැසිරෙනවා. ඒ කියන්නේ ln 2 වාරයක් මොකද්ද? t. ඒ කියන්නේ ln 2 නියතයක් විදිහට එළියට ගත්තට පස්සේ එක අනුකලනය කරන්න වෙනවා t විශේෂ. ln t කියලා තමයි ඉතුරු වෙන්නේ. එතකොට අපි මේක තව චුට්ටක් සුළු කරොත් මොකද්ද හම්බෙන්නේ? t ඍණ 2 වාරයක් ln t ඍණ 2 ඍණ t ඍණ 1 වාරයක් ln t ඍණ 1 මෙන්න මේ ඍණ t අගයයි මෙන්න මේ ඍණ t අගයයි කැපිලා යනවා මෙන්න මෙතන තියෙන ඍණ ලකුණ නිසා. හරිද? ඊට පස්සේ අපිට මෙතන ඍණ t කියන එකක් දාන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආපහු ඉතුරු වෙනවා t වාරයක් ln 2 කියන අගය. ඒ වගේම තමයි මෙන්න මේකේ නියතයක් අපි ගමු c3 කියලා. c3 කියන්නේ මෙන්න මේක අනිශ්චිත අනුකලනයක් නිසා ලැබෙන නියතය. c3 යනු අභිමත නියතයකි. හරි නේද? ඔන්න ඕක තමයි සම්පූර්ණ ගාන.
ඊට පස්සේ C කොටසට යමු. C කොටස කියන්නේ මොකද්ද? C කොටස කියන්නේ A හා B නියත වෙන මෙන්න මේ සම්බන්ධය දීලා අන්න එක පාවිච්චි කරලා මෙන්න මේක පෙන්වන්නේ කියලා. මෙන්න සම්බන්ධ චුට්ටක් තේරුම් ගත්තොත් සම්බන්ධ කියන්නේ මොකද්ද? x කියන හැම තැනටම ආදේශ කරන්න කියලා මෙන්න මේ දෙකේ සීමා දෙකේ එකතුව රින මෙන්න මේ අදාළ x අගය කියලා. x කියන හැම තැනටම සීමා දෙකේ එකතුවෙන් මේ x අගය අඩු කරලා ලැබෙන අගය ආදේශ කරන්න ඕන. අපි මෙන්න මේක ගමුකෝ. අනුකලනය ඍණ 5 බෙදීම අනුකලනයේ ඍණ 5 ගේ ඉඳලා 5 දක්වා cos වර්ග x බෙදීම 1 ධන ex dx. අපි ඉස්සෙල්ලා කියන සම්බන්ධය මේ හැම එකටම ආදේශ කරමු. ඍණ 5 ගේ ඉඳලා 5 දක්වා cos වර්ග මොකද්ද 5 ධන ඍණ 5 ඍණ x බෙදීම 1 ධන e ගේ 5 ධන ඍණ 5 ඍණ x dx. මේක ලැබෙනවා අනුකලනය ඍණ 5 ගේ ඉඳලා 5 දක්වා cos වර්ග ඍණ x බෙදීම 1 ධන e ගේ ඍණ x dx. මෙතන හම්බෙනවා cos ඍණ x ගේ වර්ගය ගත්තත් cos වර්ගයයි x ගත්තත් දෙකම එකයි. එතකොට මෙතන හම්බෙන්නේ 1 ධන e ගේ ඍණ x. e ගේ ඍණ x කියන්නේ මොකද්ද? 1 යට ex කියන එක. නේද? අපි ඔන්න 1 යට ex කියන එක උඩට ගමු. අනුකලනය ඍණ 5 ගේ ඉඳලා ධන 5 දක්වා cos වර්ග x බෙදීම මෙන්න මෙතන පොදු හරයක් ගන්නවා ex ධන 1 බෙදීම ex කියලා. මෙන්න මේ ex කියන එක අපිට උඩට ගෙනියන්න පුළුවන්. උඩට ගෙනිච්චට පස්සේ මොන වගේ දෙන්නේ? ex. හරි නේද? ඔන්න ඔක නේද අපිට පෙන්වන්න කියන්නේ. ඊට පස්සේ කියන්නේ අන්න ඒක පාවිච්චි කරලා මෙන්න මේකේ අගය හොයන්න කියලා. අපි උඩින් තිබ්බ සූත්‍රය ගමුකෝ අපි i කියලා. i කියන සමානයි අනුකලනය ඍණ 5 ගේ ඉඳලා ධන 5 දක්වා cos වර්ග x බෙදනවා ex වාරයක් ධන 1 dx. දැන් මම මොකද්ද කරන්නේ? මෙන්න මේ ලැබිච්ච අගය තියෙනව නේද? ඔන්න ඔය අගයට මම ආයෙම තව අගයක් එකතු කරනවා. ඒ කියන්නේ මොකද්ද? ආයෙම මම මෙන්න මේ අගය හා සමාන අගයක් ඔතෙන්ට එකතු කරනවා. i plus i. ඒ කියන්නේ මෙන්න මේ කලින් තිබ්බ අගයටම මම තව එකක් එකතු කරනවා. ඒ කියන්නේ ඍණ 5 ගේ ඉඳලා 5 දක්වා cos වර්ග x ex ධන 1 dx ට එම අගයම මම ආයෙ එකතු කරනවා. අනුකලනය ඍණ 5 ගේ ඉඳලා 5 දක්වා cos වර්ග x ex ධන 1 dx. දැන් මට මෙහෙම දෙයක් පුළුවන් නේද? මෙන්න මේ අගය වෙනුවට මම අලුතෙන් හොයාගත් අගය ආදේශ කරනවා. මෙන්න මේක ආදේශ කරනවා. ඒක ආදේශ කළාට පස්සේ කොහොමද දෙන්නේ? වම් පැත්තේ නෝ 2i කියලා. දකුණු අත පැත්තේ මොකක්ද දෙන්නේ? ඍණ 5 ගේ ඉඳලා 5 දක්වා cos වර්ග x බෙදීම ex ධන 1 dx ධන ex වාරයක් cos වර්ග x බෙදීම ex ධන 1 dx. අර කලින් හොයාගත්ත අගේ මම මෙතෙන්ට ආදේශ කළා. ආදේශ කළාට පස්සේ අනුකලනය ඍණ 5 ඉඳන් ධන 5 දක්වා 1 ධන ex වාරයක් cos වර්ග x බෙදීම ex ධන 1 dx. දැන් මෙතන උඩ තියෙන අගය යට තියෙන පදේ කැපිලා යනවා. මෙතන එන්නේ මොකද්ද? සමානයි cos වර්ග x dx ගේ අනුකලනය ඍණ 5 ඉඳලා ධන 5 දක්වා. දැන් මේ cos වර්ග x දැක්කම අපිට පේනවා මේක මොකද්ද? 2 cos වර්ග x ධන ඍණ 1 කියන එකෙන් මම cos වර්ග x කියන එක තනි කරලා ගන්නවා.
cos වර්ග x කියන එක තනි කරලා ගන්නවා. එතකොට ලැබෙනවා cos 2x ධන 1 බෙදීම 2. මම ඔන්න ඔය අගය මෙන්න මෙතෙන්ට ආදේශ කරනවා. දැන් තියෙන මොකද 2i කියන එක සමානයි ඍණ 5 ගේ ඉඳලා ධන 5 දක්වා cos 2x ධන 1 කියන එක බෙදනවා 2i dx. සමානයි අපිට මේක i කියන එක තනි කර ගන්න පුළුවන්. මේන්න මෙතන තියෙන දෙකත් අපිට එළියට ගන්න පුළුවන්. එතකොට එන්නේ මොකද්ද? අනුකලනය ඍණ 5 ගේ ඉඳලා 5 දක්වා cos 2x dx ධන අනුකලනය 4න් 1යි ඍණ 5 ඉඳලා 5 දක්වා 1i dx. i කියන එක සමාන 4න් 1යි cos 2x කියන්නේ sin 2x බෙදීම 2 ඍණ 5 ගේ ඉඳලා ධන 5 දක්වා ධන 4න් 1යි x ඍණ 5 ගේ ඉඳලා ධන 5 දක්වා. මේක 8න් 1යි කියලා ගන්න පුළුවන්. මෙතන එනවා මොකද්ද? sin ඍණ sin ඍණ 2යි 5 ධන 4න් 1යි 5 ඍණ 5. ඒ කියන්නේ මෙන්න මේ පදේ බිඳුවයි මේ පදේ බිඳුවයි. එතකොට අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? i කියලා. i කියලා ඉතුරු වෙන්නේ 5 බෙදීම 2යි.